ඔන්න එකෝමත් එක ගම්මානයක ගොඩාක් දුප්පත් පවුලක් ජීවත් වුණා. මේ අය ජීවත් වුණේ ඒ ගමේ තියෙන ගෙවල් වල කුලී වැඩ කරලයි. ඉතින් මේ දුප්පත් අම්මටයි තාත්තටයි හිටියා නාමලී කියලා චූටි දුවකුත්. ඉතින් මේ නාමලීගේ වයසේ කිසිම ළමයෙක් මේ නාමලී එක්ක සෙල්ලම් කරන්න අකමැති වුණේ මේ නාමලීලගේ පවුල ගොඩක් දුප්පත් නිසායි. අනේ මමත් එන්නද ඔයාලත් එක්ක සෙල්ලම් කරන්න? මට සෙල්ලම් කරන්න වෙන කවුරුත් නැහනේ. නෑ එපා. අපි ආස නැහැ ඔයා එක්ක සෙල්ලම් කරන්න. යනවා යන්න. දුප්පත් කෙල්ල මෙතන යන්න. අපිට පාඩුවේ සෙල්ලම් කරන්න දීලා. ඉතින් ඔන්න ඔය විදිහට නාමලී සෙල්ලම් කරන්න ගියපු හැම වෙලාවකදීම එයාගේ යාළුවෝ එයාට බැනලා නාමලිව එලවගත්තා. අනේ ඇයි අම්මේ මම එක්ක කවුරුවත් සෙල්ලම් කරන්න කැමති නැත්තේ? එයාලා කියනවා අපි දුප්පත් හින්දා මම එක්ක සෙල්ලම් කරන්න කැමති නැහැ කියලා. මගේ දුව ඕවා වැඩිය හිතන්න එපා. අපි දුප්පත් තමයි. ඒ වුණාට අපි ගොඩක් වැදගත් විදිහට ජීවත් වෙනවා නුගුතේ. අනේ ඇයි අම්මේ අපි විතරක් දුප්පත් වෙලා අනිත් කට්ටිය පොසත් වෙලා ඉපදුනේ? මේ අහන්නකො මද පුතේ. අපි සංසාරේ පටලනක් විදිහට තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් මේ දුප්පත්කම නැති කරන්න පුතේ ඔයා කරන්න ඕනේ මගේ දුව හොඳට පාඩම් කරලා ඉගෙන ගන්න ඕනේ. සිරියා ඔය කෑම එකයි වතුර එකයි ඉක්මනට අරගෙන එන්න සිරියා. මට යන්න පරක්කු වෙනවා. ඔයා හද උදෙන්ම ඔහෙදම යන්න ලෑස්තින්නේ. සිරියාවති මම මේ අද කුලී වැඩක් හොයාගන්න කියලා අර කැලෙන් එහා පැත්තේ තියෙන ගමට යන්න හිතුවා. අපේ ගමෙත් මේ දවස්වල කුලී වැඩක් හොයාගන්න නෑ සිරියා. ඉතින් ඔයාට දැන් ඔය කැලේ මැද්දෙන් තනියම යන්න පුරුවන්ද? කොහොම වුණත් ටිකක් පරිස්සමෙන් යන්න. ඔය කැලේ සතාසියු පාවත් ඉන්න නිසා. ඔව් සිරියා මම පරිස්සමෙන් ගොහින් එන්නම්කෝ. කොහොමත් රෑ වෙන්න කලින් මම ආපහු ගෙදර එනවා. ඉතින් මේ චූටි නාමලිගේ තාත්තා කුලී වැඩක් හොයාගන්න කියලා හිතාගෙන කැලෙන් එහා පැත්තේ තියෙන ගමට යන්න පිටත් වුණා. ඉතින් මේ විදිහට කැලේ මැද්දෙන් ගමන් කරන අතරතුරදී නාමලිගේ තාත්තා දකිනවා ගසක් මුල වාඩි වෙලා තපස් රකින්න තාපසතුමෙක්. මේ තාපසතුමා දැකපු ගමන් නාමලිගේ තාත්තට හිතෙනවා එයා ගාව තියෙන කෑම එකයි වතුර ටිකයි තාපසතුමන්ට පූජා කරන්න ඕනේ කියලා. අවසරයි තාපසතුමනි, ඔබ වහන්සේ හට මේ ආහාර ටිකයි ජලය ටිකයි පූජා කරන්නට මම කැමතියි. කරුණාකර ඒවා බාරගන්න. ඔබට බොහෝ පින් සිද්ධ වෙනවා දරුවා. ඔබ කොහෙද මේ කැලේ මැද්දෙන් ගමන් කරන්නේ? තාපසතුමනි, මම ගොඩක් දුප්පත් පවුලක කෙනෙක්. මම මේ කැලෙන් එහා පැත්තේ තියෙන ගමට කුලී වැඩක් හොයාගෙන යන ගමන් තාපසතුමනි. එතකොට මේ ඔබේ දිවා ආහාර වේලද මාහට පූජාතරේ දරුවා? ඒකට කාරි නෑ තාපසතුමනි. මම හිතේ සන්තෝෂෙන් දෙන මේ දාණය ඔබ වහන්සේ පිළිගන්නවා නම් තමයි මම ගොඩක් සතුටු වෙන්නේ තාපසතුමනි. හොඳමයි දරුවා. මම මේ දාණය ගොඩාක් සන්තෝෂෙන් බාර ගන්නවා. එහෙනම් ඔය දරුවා පරිස්සමෙන් ගිහිල්ලා ආපහු ගෙදර යන්න. ඉතින් ඔන්න ඔය විදිහට නාමලිගේ තාත්තා කැලෙන් එහා පැත්තේ තියෙන ගමට ගිහිල්ලා කුලී වැඩ කරලා හවස වැඩ ඇරිලා ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ඒ එන අතරතුරත් නාමලිගේ තාත්තට තාපසතුමා මතක් වුණා. ඉතින් මේ වෙලාවේ තාපසතුමාට පූජා කරන්න ඕනේ කියලා හිතලා කැලේ ගස් වලින් පළතුරු ටිකක් අරගෙන ආවා. අවසරයි තාපසතුමනි, මම මේ ආපහු ගෙදර යන ගමන් ඔබතුමන්ට පළතුරු ටිකක් අරගෙන ආවා. පූජා කරලා යන්න කියලා හිතාගෙන. ඔබට ගොඩාක් පින් සිද්ධ වෙනවා දරුවා.
දැන් ඉක්මනට ගෙදර යන්න. රෑ වෙන්නත් ළඟ නිසා ගෙදර අයත් ඔබ එනකම් මග බලාගෙන ඇති. එහෙමයි. එහෙනම් අවසරයි තාපසතුමනි. මම ගිහිල්ලා එන්නම්. ඉතින් මේ විදිහට පළතුරු පූජා කරපු නාමලේගේ තාත්තා රෑ වෙන්න කලින් ගෙදර එන්න පිටත් වුණා. ගෙදරට ඇවිල්ලා කැලේ මැද්දේදී හම්බ වුණ මේ තාපසතුමා ගැන විස්තර නාමලීටයි නාමලේගේ අම්මටයි පැවසුවා. සිරියා, අද මම අර එහා පැත්තේ ගමට යනකොට කැලේ මැද්දේදී තාපසතුමෙක් හම්බ වුණා. හරිම කරුණාවන්ත පින්වන්ත තාපසතුමෙක්. මට එතුමා දැක්කහම මගේ දවල් කෑම එකයි වතුර එකයි එතුමාට පූජා කරන්න හිතුණා. අනේ කොයි තරම් දෙයක්ද. එහෙම පිනත් ඇරගත් එක නම්. හෙට උදෙත් මම ඔයාට කෑම බෙදත් බෙදලා දෙන්නම්. ඒකත් තාපසතුමන්ට පූජා කරලා යන්න පුළුවන් නේද රොග? ඒකනම් හොඳ අදහසක් සිරියා. මම එතකොට හෙටත් තාපසතුමන්ට දානයක් විදිහට ඒ කෑම එක පූජා කරන්න. ඒකෙන් ඔයාටත් පින් සිද්ධ වෙනවන සිරියා. ඉතින් ඔන්න ඔය විදිහට ඊට පහුවදත් නාමලිගේ තාත්තා කුලී වැඩ කරන්න කැලෙන් එහා පැත්තේ තියෙන ගමට යන්න කැලේ මැද්දෙන් ගමන් කරා. මේ යන අතරතුරදී තාපසතුමන් මුණ ගැහුණා. ඉතින් එදත් නාමලිගේ තාත්තා තාපසතුමන්ට දානයයි වතුරයි පූජා කරා. දරුවා, ඔබ මේ පූජා කරපු දානෙට ඔබට ගොඩාක් පින් සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් ඔබට මම මෙන්න මේ කුඩා ශාකය ලබා දෙනවා. ඔබ මේක දෙලද අරගෙන ගිහිල්ලා පැල කරන්න. මේ ශාකයට පුරවන් වෙයි ඔබගේ දුප්පත්කම නැති කරන්න. අවසරයි තාපසතුමනි. මම ඔබට දානය පූජා කළේ ඔබගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි තාපසතුමනි. නමුත් ඔබ මේ මාහට ලබා දුන් ශාකය මා ඉමහත්සේ සන්තෝෂෙන් බාර ගන්නවා තාපසතුමනි. ඔබට බොහොමත්ම ස්තුතියි තාපසතුමනි. ඔබ කොයි තරම් දුප්පත් වුණත් ඔබගේ තියෙන මානුෂීය ගුණේ නිසා තමයි මම ඔබට මේ ශාකය ලබා දුන්නේ. ඒක හොඳින් ආරක්ෂා කරගන්න. ඔබට මේ ශාකය මගින් දුප්පත්ව නැති කරගන්න මාර්ගයක් පෑදීන්. එහෙනම් අවසරයි තාපසතුමනි. මම ගිහිල්ලා එන්නම්. ඉතින් නාමලිගේ තාත්තා ගෙදර ඇවිල්ලා එයාට තාපසතුමා දුන්නු ශාකය ගේ ඉස්සරහා පැල කරා. ඒ වගේම මේ ශාකයට ගොඩාක් හොඳින් සාත්තු සප්පායම් කරා. මේ අහුණද ඉක්මනට මේ හාට ඉන්න කොනේ. මොකද සිරියා මේ උදේ පාන්දර බෙරිහන් දෙන්නේ? අනේ මේ බලන්නකෝ ඔයාට අර තාපසතුමා දුන්නා කියපු පැලේ එක පාටව ලොකු වෙලානේ. ඒ ගහේ දැන් සල්ලි කොළ හැදිලා. අනේ වාසනාවන් සිරියෝ, මට ඒ තාපසතුමා කිව්වා මේකෙන් අපේ දුප්පත්කම නැති කරගන්න පුළුවන් ශාකයක් කියලා. ඒ තාපසතුමා එහෙනම් අපිට පිහිට වුණා. ඕන් සිරියෝ, අද ඉඳන් එහෙනම් අපි තවත් දුප්පත් නැහැ. ඉතින් මේ නාමලේගේ අම්මගේ තාත්තගේ තිබ්බ කරුණාවන්තකම නිසා හමු වුණ මේ සල්ලි ගහ නිසා එයාලා ගොඩක් පොසත් වුණා. ඊට පස්සේ නාමලී එයාගේ අම්මයි තාත්තයි ගොඩාක් සන්තෝෂෙන් ජීවත් වුණා.